පාරවල් වල ඉන්න මේ වගේ බලු පැටවුන්ට කන්න දෙන්න එපා. එතකොට එයයි ලොකු වෙලා වර්ගයා බෝ කරලා බලු ගහණය වැඩි වෙලා මිනිස්සුන්ගේ හපලා ජල බීතිකාව වැඩි වෙනවා. ඒ නිසා පාරට කැම දාන්න එපා. හැබැයි මේ වගේ බලු පැටව පාරට දැම්මට කමක් නැහැ. ඒක හොඳ වැඩ. මේ පැටියා අම්මෙකුත් නැතුව කඩයක් ළඟට වෙලා ඉන්නවා. එයා මෙතනට ඕපපාතිකව හැදිලා නැහැ. කවුරු හරි මෙයාව මෙතනට ගෙනත් දාලා. බලු පැටව පාරට දාන එක විශේෂයෙන්ම මේ වගේ ගැහැණු පැටව පාරට දාන එක අපේ රටේ සුලභ දෙයක් වෙලා. ඉතින් අපි ඉස්සල්ලාම බලන්න ඕනේ පාරට කෑම එන්නේ කොහෙන්ද කියලා නෙවෙයි. පාරට මේ වගේ අහිංසකයෝ එන්නේ කොහෙන්ද කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ අපි අහිංසකයව හොයාගෙන ගියා. එන්න. මේ කඩවල් මේ වැඩපළවල් හැම වෙලේම ඇරලා තියෙන්නේ නැහැ. එයාලා කඩවල් වහන දවසට මේ අහිංසකයෝ බඩගින්නේ. ඊට පස්සේ එයාලා පාරක් ගානේ කෑම හොයාගෙන ගිහිල්ලා අනතුරු වලට ලක් වෙනවා. එන්නේ. ආයෙත් සමහර වෙලාවට මේ වගේ වීඩියෝ වලට යටි කමෙන්ට් වලට එනවා. පාරේ ඉන්න බල්ලෙක් බයික් එකකට පැන්නාම විදින දුක දන්නේ අපි විතරයි. මේ වගේ සතෙක් බයික් එකකට පැනලා අනතුරක් වුණාම වග කියන්නේ පාරේ කණ්ඩ දෙන මිනිස්සුද කියලා. ඇත්තටම වග කියන්න ඕනේ පාරේ කණ්ඩ දෙන මිනිස්සුද? නැත්තම් ගෙනත් දාන මිනිස්සුද? එතකොට මේ වගේ අනතුරු වලට වග කියන්න ඕනේ මේ අහිංසකයෝ කියලා මිනිස්සුන්ගේ වැරදි එයාලගේ උඩට පටවන්න එපා. ඉතින් මේ හොඳයිද බලන්න? මේ හොඳයිද? මොනවා කරන්නත් කලින් ඉස්සල්ලාම බඩපුරුවලා ඉන්න බෑ. එන්න. හලෝ. අයි බයද? සතෙක්ව පාරට ගෙනත් දාන එක සතෙකුට උදව් කරන මිනිස්සුන්ට බැනලා හැලි ලියන එක මේ වගේ වැඩවලට අකුල් හෙලන එක කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ අයට ඒව කරන්න එච්චර අමාරුත් නැහැ. හැබැයි මේ අයට අලුත් ජීවිතයක් දෙන්න හැමෝටම බෑ. අපේ වීඩියෝ බලලා මේ වගේ අහිංසකයෙක් ගන්න කතා කරන ඔයාලා හැමෝටමත් ඒ වගේම මෙයාලව ආදරණීය පවුලකට බාර දෙන්න ගමන් වියදම්, බෙහෙත් හේත් වියදම්, ආහාර පාන වියදම් දරන ඔයාලා හැමෝටමත් වචනකින් හරි අපිට හයියක් වෙන ඔයාලා හැමෝටමත් ගොඩාක් පිං.